මොකද්ද උත්තරේ? පටන් ගන්නවද අතාරිනවද? අපර 4-5ක් යනකොටත් කෙල්ලගෙන් උත්තරයක් නැති වෙනකොට කෙල්ලගේ බඳ වටා තිබ්බ ප්‍රහණය ලිහිල් වුණේ ඒ කෙල්ලගේ උත්තරේ බව කොල්ලට හිතෙද්දි. ගිහින් නිදාගන්න. තුෂ්ෂිය දිහාවට හැරිලා ගිහපු යසස් වෙනසක් නොපෙන්වාම යන්න හැරුණේ තුෂ්ෂියේ එන විදිහටම සෝෆා එකේ වාඩි වෙලා ඉද්දි. පරිපෙර නැගලා කොල්ලා කාමරේ දොර වහගන්නකොටයි තුෂ්ෂි පහලින් පේන යසස්ගේ රූම් එක දිහා බැලුවේ. "ඔහොම ඉන්න තාත්තේ. ඕන් නෑ පුතේ මං යන්නම්. නිමල් තාත්තව අල්ලගන්න." වීරවර්ධනට වාහනේට නගින්න නොදී හර්ෂ ගිහින් වීරවර්ධනව එක අතකට වත්කම් කරගත්තේ නිමල් හිනා වෙමින් වීරවර්ධන ඇමතිගේ බෑග් එක එක් අතකින් අරන් හර්ෂ ළඟට ලං වුණේ. "බලාගෙන තාත්තා." හර්ෂ වීරවර්ධනව එක්ක කරගෙන ඇවිත් සාලෙන් වාඩි කරද්දි කොල්ලටත් නොදැනීම කොල්ලගේ ඇස් යවුනේ සාලේ බිත්තිය මත කාලෙකට කලින් වගේම එල්ලලා තිබුණු ඡායාරූප දිහාවට. කොල්ලා අම්මා එක්ක වගේම වීරවර්ධන එක්කත් ඉන්න ළමා කාලේ ඡායාරූප යොවුනුයේ ඡායාරූප වගේම විනෝද චාරිකාවලදී ලබාගත් මතක සටහන්. වරින් වර කොල්ලගේ මුහුණේ හැඟීම් එකින් එක වෙනස් වෙන හැටි වීරවර්ධන බලාගෙන හිටියේ. ඒ හැඟීම් එකින් එක හඳුනගන්න වීරවර්ධනගේ ප්‍රාර්ථනා ආයෙමත් තල්ලන්න පටන් අරන්. "තාත්තා මතකද ඉස්සර අම්මා අපි දෙන්නට බනින හැටි? මහරෑ ෆිල්ම් දාගෙන බලනවා කියලා. ඇයි බැන බැන ආයෙත් අපිත් එක්ක ෆිල්ම් බලන්න එන්නේ? ඊටත් වඩා හොල්මන් ෆිල්ම් බලනකොට තාත්තා අපිව බය කරන්නේ අම්මාගෙන් හොඳට අහගන්නවයි ඒ දවස්වල. ඒකනේ ආයේ ඒ දවස් එනවනම්." නොදැනුවත්වම අතීතයට හිත දිව යනකොට වීරවර්ධනට වගේම හර්ෂටත් ලොකු සුසුමක් හැරුණේ නොදැනුවත්ම. "අපි ආයෙත් පටන් ගමු තාත්තා. මඟ හැරුණු දවස්වලටත් එක්කම." වීරවර්ධනගේ දෑතක් මත හර්ෂ කියද්දී වීරවර්ධන ඇස් වලින් සන් කරේ හර්ෂ කියපු දේට එකඟ බව අඟවන්න. "හලෝ හසංක අංකල්." "ඔව් අංකල් ඔව්. මේ සතියෙම ඒ වැඩ ටික ඉවර කරගමු. ඔරිජිනල් ඔප්පුවේ කොපියක් මං අංකල්ට එවන්නම්." "හරි අංකල්. මං තාත්තට කියන්නම්. එහෙනම් ලබන සතියේ හම්බෙමු." "ඕකේ බයි අංකල්." ආදීර් දුරකථන සංවාදය නතර කරලා ෆෝන් එක මේසේ පැත්තකින් තිබ්බේ තවමත් වැඩක හිරවෙලා පරිගණක තිරය මත දැස් යොමු කරන් නේති දිහාවට දැස් යොමු කරද්දි. "නේති." අනිශ්චිත මොහොතක ඇසුණු ආදීර්ගේ කටහඬ නිසා කෙල්ල ගැස්සුණා. "අද හවස මට කතා කරන්න ඕනේ. ටිකක් ඉන්න පුළුවන්ද?" ආදීර් අහද්දි නේතිට ඉබේම ඉහළටයි පහළටයි හෙළුවුණේ ආදීර්ගේ මුවින් සැනසිලිදායක මදහසක් නැගෙද්දි. ඊයේ උදේ ආදීර් ගෙදරින් පිටවෙලා ගිය වෙලේ ඉඳන් අද උදේ වෙනකන් කෙල්ලත් එක්ක වෙනද වගේ කතා නොකරපු තරම් නේති උනත් එහෙමයි. නේතිගේ උත්තරෙත් එක්ක ආදීර්ට සැනසීමක් දැනුනේ අද මෙතෙක්කල් හිතේ හිර කරන් හිටපු ගොඩක් දේවල් කෙල්ලට කියන්න. මොකද හෙට උදේ වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් හින්දා. "යමුද?" ආදීර් කෙල්ලගෙන් අහද්දි කෙල්ලත් හිත සැලෙව්වේ ආදීර්ට එකඟ වෙමින්. දෙන්නත් එක්ක පාර්කින් එකට ඇවිත් නිහඬවම වාහනේට නැංගේ. ඒ අතර නියෝතිසා අනිත් වාහනෙන් ආදීර්ට කලින් ගෙදරට පිටත් වෙද්දි. විනාඩි ගණනාවකට පස්සේ ආදීර් වාහනය නැවැත්තුවේ නගරය හොඳට දර්ශනය වෙන ලෙස ස්වාභාවිකව නිර්මාණය වී තිබුණු තරමක් උස් භූමි ප්‍රදේශයක. රාත්‍රී නගරය ආලෝකවත් වෙලා තියෙන දසදහස් ගණනාවක විදුලි බුබුළු දීප්තියෙන් දිස්නේ දෙද්දි නේති මේ ආවේ හරි තැනටද අහන්න වගේ ආදීර්ගේ මූණ දිහා බැලුවේ. ආදීර් ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කෙල්ලට හිනාවකින් සංග්‍රහ කරලා වාහනයෙන් බැස්සේ කෙල්ලත් ආදීර්ව අනුගමනය කරමින් වාහනයෙන් බහිද්දි. ආදීර් වාහනේ බොනට් එකට හේතු වෙලා දිලිසෙන ආලෝක ධාරාවලට දැස් යොමු කරද්දි නේති වාහනේ බොනට් එකට හේතු වෙලා බැලුවේ ආදීර් දිහා. අද ආදීර්ගේ ඇස් වෙනදට වඩා දීප්තිමත්. කෙල්ලට හිතුනේ එහෙම. ඊටත් වඩා ඒ මූණ හැසිරීම් නිමිලා. කිසිම දවසක නොදැක්ක තරමට. "ලස්සනයිද?" ආදීර් මත්තම ඇස් අල්වන් උන්න නේති ගැස්සුණා. අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුවා වගේ නේති මුහුණේ ප්‍රශ්නාර්ථයක් හදවගෙන ආදීර් දිහා බලද්දි කොල්ලා නේති දිහා බැලුවා. "මේ වියූ එක." ආදීර් ආයෙමත් ඒ හිනාව මුහුණට අරන් අහද්දි කෙල්ල හිස හොලමින් ඒ බව තහවුරු කරන්න. "මං මේ තැනට ආසයි. කාලෙකට කලින් මගේ ජීවිතේ හිටපු කෙනෙක් එක්ක මං ගොඩක් දවස්වලට මෙතනට එනවා. ඇවිත් කතා කරනවා ගොඩක් දේවල් ගැන. අපේ අනාගතය ගැන හීන ගැන." නේතිගෙන් දැස් ඉවත් කරගත්ත ආදීර්ගේ දැස් ආයෙමත් නගරයට යොමු වුණා. වෙලාව යනවා කියලා තේරෙන්නේ නෑ ඒ දවස්වල. ඒ තරම් එයා කියන දේවල් අහන් ඉන්න ආසයි. මං නිශ්ශබ්ද වුණත් එයා ඔහෙ කියවනවා. ආපැටියෙක් වගේ. මගේ තුරුට ඉඳගෙන ඇස් දෙකත් බෝල් කරගෙන එයා කියවනවා. මං අහන් ඉන්නවා. කාලේ යන්න යන්නම මගේ උදව්වෙන් එයාගේ ඔත්පොල වෙලා හිටිය අම්මා නැගිටින්න ගත්තා. බෝඩින් රූම් එක වෙනුවට මං වෙනම ගෙදරක් අරන් දුන්නා. එයාටයි අම්මටයි. එයා දුප්පත් වුණාට ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා අන්තිමට මං එයා ගැන තාත්තට කිව්වා. එයාගේ පර්මිෂන් ලැබුණට පස්සේ අපි මුලින්ම රෙජිස්ට්‍රේෂන් එක ගන්න කතා
කරගත්තා. සිංගප්පූරුවල මාස 3ක තියෙන බිස්නස් ෆෙයා එකකට පස්සේ මෙහෙට ඇවිත් වෙඩින් එක ගන්නයි අපි ප්ලෑන් කරේ. රෙජිස්ට්‍රේෂන් එක ප්ලෑන් කරේ අපේ ගෙදර. කලින් දවස් 12 විතර වෙනකන් කතා කර කර ඉඳලායි අපි නිදාගත්තේ. ඒත් පහුවෙනිදා මං කොච්චර කෝල් ගත්තත් එයාගේ නම්බර් එක වැඩ කරේ නෑ. අන්තිමේ තාත්තටත් නොකියා මං උදේ පාන්දරක එයාගේ ගෙදරට ගියා. මං යනකොටත් ගේට්ටුව ඔහේ ඇල්ල දාලා. මොකක් හරි කරදරයක් වෙලා කියලා හිතාගෙන මං මුළු ගේම පීරලා එයාවයි අම්මවයි හෙව්වා. ඒත් ඒ වෙනුවට මට හම්බුනේ එයාගේ රූම් එකේ තිබ්බ ලියුමක්. අන්තිම වචන ටික කියද්දී ආදේර්ගේ මුවේ ඇඳුනේ සමච්චල් සහගත හිනාවක්. එදා තමයි මං ජීවිතේ පළවෙනි වතාවට පසුතැවුනේ. මං ගත්ත තීරණයක් ගැන, තෝරා ගැනීමක් ගැන. ඒ ලියුම තිබ්බේ එයා මට නොකිව්ව එයාගේ කතාව මගේ හැඟීම් ඇත්ත වුණාට එයාගේ හැඟීම් ඇත්ත නෙමෙයි. මොකද එයා කම්පැනි එකට ජොයින් වෙලා තියෙන්නේ අපෙන් පලි ගන්න. අන්තිම මොහොතේ ඇත්ත දැනගෙන ඒ හැම දෙයක්ම නවත්තලා. අම්මා කියලා මට පෙන්නලා තියෙන්නේ කුලියට ගත්ත ගෑනු කෙනෙක්. තව එක හේතුවක් එතන තිබුණා. අන්තිමේ කොහොම හරි එයා ඇත්ත දැනගත්ත නිසාම මට මෝන දෙන්න බැරුව හැමදේම දාලා ගිහින්. අන්තිමේ එදා රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් වුණා. මිනිස්සු එක එක කතා කියන්න ගත්තා අපි ගැන. කටකතා ඇත්ත බව දැනගෙන එයා යන්න ගියා වගේ දේවල් ඒත් හොඳම දේ දන්නවද? බලන් යනකොට මම ආදරේ කරලා තියෙන්නේ විජේ බණ්ඩාර පරම්පරාවේ ඒ තියෙන කෙනෙක් තමයි. මෙතෙක් වෙලා ආදීන් කියපු දේවල් වැඩි වෙනසක් නොපෙන්නා නීති අහගෙන හිටියත් ඒ වචන ටික ඇහෙනකොට නීතිට ආදී දිහා බැලුනේ ඉබේටමයි. විජේ බණ්ඩාරලේ අතක දෙදා මන් අපේ පවුලේ කතාවක් කිව්වා. මගේ සීයාගේ සහෝදර සහෝදරියෝ ගැන ආදී රහද්ද නීති හිස වැනුවේ ඌ කියන්න. තුෂි ඇස දෙතුන් පාරක් කතා කරත් කෙල්ලගේ සද්දයක් නැහැ. අද උදේ කොල්ලා කෙල්ල නැගිටින්නත් කලින්ම යන්න ගියේ ඊයේ රෑ සිදුවීමත් එක්ක කෙල්ලගේ ඉස්සරහා ඉන්න ශක්තියක් නැති නිසා. මොකද කොල්ලා හිතුවේ නෑ තුෂි තමන්ව මේ විදිහට ප්‍රතික්ෂේප කරයි කියලා. හිතේ කොනක හරි පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා. අපි එන හැම දෙයකටම එකට මුහුණ දෙමු අයියේ කියලාවත් කෙල්ල කියයි කියලා. ඒත් ඒ බලාපොරොත්තුවත් බිඳ වැටුණු තැන කොල්ලට හිත හදාගන්න අමාරුයි. ඊටත් ඉස්සරහට වෙනවට වඩා දැම්ම මේ දේවල් දරාගන්න පුළුවන් මට්ටමේ හිත හදාගන්න එක හොඳයි. ඒ සිතුවිලි නිසා උදේ කෙල්ලටවත් නොකිය ගෙදරින් ගියාට හවස කොල්ලා ගෙදර එනකොට කිසිම ආලෝකයක් ගෙයින් එළියවත් ඇතුළේවත් නොපෙනෙද්දි කොල්ලා කෙල්ලට කතා කරගෙනම ඇතුළට ගියේ සාලි වගේම එළිය ලයිටුත් ඔන් කරගෙන. පහළ තට්ටුවේ කෙල්ලගේ කිසිම සලකුණක් නැති වෙද්දි කෙල්ලගේ රූම් එකේ දොර ඇරලා බැලුවේ තුෂිට එදා වගේ නිින්ද ගිහිල්ලා ඇති කියන සිතුවිල්ලෙන්. ඒත් රූම් එකකින් කෙල්ල නැති වෙනකොට යසස් කලබල වුණේ කෙල්ල කවමදාවත් Tamanට නොකියා එළියට යන බව දන්න නිසා. ආපු ෂණික සිතුවිල්ලකට කොල්ලා රූම් එකේ දොර වහලා පහළට යන්න ගියත් කොල්ලගේ රූම් එකෙන් ලෝහයක් ගැටෙන හඬ ඇහෙනකොටයි කොල්ලා ඉස්සරහට තිබ්බ අඩිය නැවැත්තුවේ. එහෙමම කොල්ලගේ රූම් එක ළඟ නැවතුණු යසරේ හැන්ඩල් එකට අත තිබ්බේ දෙගිඩියාවෙන්. ඉතින් මාව ඒ විදිහට රවට්ටපු කෙනා එදා හොස්පිටල් එකේදී මගේ ඉස්සරහට එනකොට මට කේන්ති ගියා. මගේ හැඟීම් විහිළුවට ගත්ත මාව රවට්ටපු ඒ වගේ කෙනෙක්ට මං ආදරය කරපු ගැන පසුතැවෙනවා. ඒකයි ක්ලබ් ගානේ යන්නේ නැති මම එදා ඒ වගේ තැනකට ගියේ. අන්තිමේ විරිපිටිය ඔයාගේ ගෙදරට ආවේ. කොල්ලගේ අතීත දේවල් වලින් කොටසක් වගේම කොල්ලගේ පවුල ගැනත් අවශ්‍ය දේවල් ටික විතරයි ආදීර් කිව්වේ. ඒත් ඒ කිසිම කොටසක ආදීර් නීති ගැන දන්න කිසිම දෙයක් කොල්ලා කීවේ නෑ. ආදීර් කතා කරනකොට නීති ඔය අහගෙන හිටියා විතරයි. අහන්නේ නැද්ද මගෙන්? මොනවද සර්? මන් ඇයි මේ දේවල් කියන්නේ කියලා. ඒ තරම් තැන් අතරින් මං ඇයි ඔයාගේ ගෙදරට ආවේ කියලා. ආදීර් රහද නීති ලාවට hina වුණා විතරයි. මං කොහොමද දන්නේ සර් කියන්නේ නැතුව. අනික මේ විදියට සර්ගේ පවුල අතීත එක එක්කෙනාට කියන්න යන්න එපා. මට උනත් වැරදි කෙනෙක් දැනගත්තොත් පැයෙන් දෙකෙන් ගොසිප් සයිට් වල ඒ කතාව තියේ සර්ගේ ලස්සන ෆොටෝ එක්කම. ඇත්තකුත් නෙමේ බොරුවකුත් නොවන දෙයක් කෙල්ලේ කිව්වේ. ඒ වෙන මිනිස්සුන්ට කිව්වොත් නේ මම මගේ දේවල් බෙදාගන්නේ මට විශ්වාස මිනිස්සු එක්ක විතරයි. අනික ආදීර් අනික කියන වචනේ කියද්දී නීති ආදීර් දිහා බැලුවේ ඊළඟට කොල්ලා කියන්න යන දේ ගෙස් කරන්න. ඉස්සරහට මගේ ජීවිතේට එන කෙනා මගේ අතීතය දැනගන්න එපැයි නේද? මිනිස්සු කියපු දේවල් සයිට් වල ගියපු දේවල් නැතුව ඇත්තටම වෙච්ච දේ. මෙතෙක් වෙලා වාහනේ බෙනෙට් එක මත තිබ්බ ආදීර්ගේ දෑත් ඔඩොක්කුව මත තිබ්බ නීතිගේ දෑත් මත නතර වුණේ නීති පුදුමෙන් ආදීර් දිහා බලනකොට. මට සම්බන්ධයි.